හේ සෙට් එක මොකද වෙන්නේ? දවස් ගානකට පස්සේ අද තමයි මේ දුවන්න කියලා ආවේ. ඒත් එක්කම වැඩ කරගන්න හම්බුන්නේ. දැන් අද දුවන්න ඕනේ. අනිත් එක තමයි ඊයේ මම PC එකක් ගත්තා. ඔන්න 335ක හයර් එකක් කරන මම දැන් 335 හයර් එක ගන්න යන්නේ. බලමු කතා කරලා කස්ටමර් ඕකේ නම් ගිහලා ගන්නවා. සමහරවිට කස්ටමර් ටිකක් දුර නිසා මේ ඉන්නේ කිලෝමීටර් 2යි ගණන් එහා එන එක නිසා කස්ටමර් හා කියයිද දන්නේ නැහැ ඉන්නේ. එපා කියයිද දන්නෙත් නැහැ. බලමු. Hello. ඔව් කියන්න. පික්මි එකක් දාලා තිනවා. ඔව් ඔව්. අයියා එළුවිල ඉන්නේ එන්නද? ගොඩක් වෙලා ඇයිද? එළුවිල ඉන්නේ. ඔයා කොහෙද ඉන්නේ කියන්න ඕත එන හරියට මට. කුරුප්පු මුල්ලේ ඉන්නේ. කුරුප්පු මුල්ලේ. ඔව් යාට මේ රණේරු වාසින් දාලා එන්න පුළුවන් කොස්ස සංජිපාරේ. දාලා තැහෙනේ. ඔව් ඔව්. කොහෙද යන්න තියෙන්නේ? කොරලල්ලට යන්න දෙයි. හරි මම එන්න. හරි හරි. මම යන්න යන්නේ කස්ටමර් ගන්න. බයික් එකේ පෙට්‍රල් භාගයක් තියෙනවා ඇති යන්න. ඊට පස්සේ තමයි පෙට්‍රල් ගහ ගන්න ඕනේ. කොහොම කලින් ඉයර්බඩ්ස් දෙක කනෙක්ට් කරගන්න ඕනේ මේ. අපි ගිහලා බලමු. අදත් වහීද දන්නේ අප්පා. ඊයේත් කම්පියුටර් එකේ ඉන්න මා ගොඩක් ලොකු වෙලාවක් ගියා මේ කම්පියුටර් අරන් එන්න. එතකොට මම දැන් ඉන්නේ එළුවෙල. මම දැන් එළුවෙලෙන් තමයි යාව ගන්න යන්නේ. අපි කස්ටමර් අරගෙන කස්ටමර්ගේ ඩ්‍රොප් ලොකේෂන් එකට දාලා තමයි ගිහලා පෙට්‍රල් ගහ ගන්න ඕනේ බයික් එක. මම කස්ටමර් ගන්න ලොකේෂන් එකට ආවා. අපි හයර් එක ස්ටාර්ට් කළා. ඔගේ ඉස්සරහින් එල්ලමු. ඔගේ ඉස්සරහින් එල්ලමු. ඉස්සරහින් එල්ලන්න. හරි. ඔව් බෑග් එක තියා තියගෙන යන්න ඕනේ. අතේම තමයි ගෙනියන්නේ මේක මේ දාන්න බෑ බෑග් එකේ දුර මේ උස වැඩි මේ මොනවාද කියත් දෙක. මේ පැත්තෙන් මෙතන හිටුවා මේ. ඔය පාරෙන් කමන්න කම්ප්ලීට්.
මම එළුවෙලා ඉඳී මම කතා කරනකොට මම ලහර ගානට එළුවෙලා ඉඳී අම්මා වැඩට දැම්මා අම්මා වැඩට දාලා ඊට පස්සේ මම ආවේ අම්මාට මේ හරිය ඔයාලා දන්නා දෙයක් කියනවා මම මේ හරිය කතා කරලා මේ අප්පා ඒකට මගේ කැමරා එක ඕකේ කරලා ඉතින් මට පට්ටා උල්ලිනවා මේ travel with wife කියන තාලෙක අපරායි පාඩක කරන් ආවේ මට බැරි වුණා පොඩි වීඩියෝ එකක් කරගන්න ඒක තමයි මේක කරන්න පාඩක කරන්න ඉතින් මට බැරි වුණා ඒක කරගන්න ඉතින් තවලා පාඩක කරලා හලෝ කොහොම වුණත් හරියට මේ ඉන් කරනකොට කැමරා එක ඔන් වුණේ මේ මොකද්ද හේතුව කියලා දන්නේ නැහැ කැමරා එක ඔන් වුණේ නැහැ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ හයර් ගෙල් කරාම දැන් මට යන්න තියෙන්නේ හයර් එක වදින දෙනකොට මම කොහොමද අද හිතාගෙන ඉඳී යනවා කියලා මේ හරියම බලාපොරොත්තු වෙන්නේ ඉන්න බෑ පානදුර බලාපොරොත්තු වෙන්නේ ඉන්න බෑ හයර් එක මම ඒක නිසා අද යනවා දෙහිවල නැත්තකට වෙන්නේ යනවා ඒ තමයි හිතාගෙන ආවේ ගෙනියන්න තියන්නේ නොගේගොඩ. දැන් මම ආයෙත් ගත්ත 5 කිලෝමීටර් තියෙනවා 9.7ක් ගන්න. ඒක නෑ 2.7 ගමන් එන්නේ. බලමු නොගේගොඩ කියලා පස්සේ නොගේගොඩෙන් කොහොම හරි වගේ कैंपस से गावड़ रहे थे बेटे ने कैंपस से गावा फायर देना कैंपस से गावा फायर देना वो कैंपस එක ගාවිම හයරක් කරනවා රුපියල් 200 ගාණක් අපි හිමියමු
බල ඉන්න වෙලාවක් නැහැ. අද 200 ගානේවත් ගමු. වදින වෙලාවක වදින්නේ. සාමාන්‍ය උදේ ඉඳලා වැඩ කරලා උඹ කීයක් කර හොයනවද දවසේ? 5000ක් හොයනවා බණිවල. දුවලා හොයන්න පුළුවන්. ඒ වුණාට මහන්සියත් එක්ක බැලුවම සමහරලාට තියෙනවා හොඳ හයස් තියෙනවා සමහරලාට. සමහරලාට නැති වෙන වෙලාවලුත් තියෙනවා. මටත් එහෙමයි. මමත් සමහරලාට රුපියල් 5000 6000 හොයපු වෙලාවල් තියෙනවා. සමහරට මම මේ ටිප් එකේ දැන් ආයේ ගෙවල් පැත්තට හයර් එකක් දුන්නොත් කෙලින්ම ගෙදර යන්නේ. ගෙදර ගිහලා නාලා කරලා කාලා. මාත් ඒක ඩිරෙක්ෂන් එක ගාගෙන යනවා. ඔව්. මේ ඊට පස්සේ ආයේ
7ට විතර ආයෙදිට 7ට ඔව් 8ට ඉඳලා ඒ වෙලාවේ අවුලන්නේ නැහැ. ඒ වෙලාවේ දුවන්න පුළුවන්.